ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරන යාළුවෝ හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා තියෙන්නේ ඔයාට නොමිලේ ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්නයි. ඉතින් ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එකක්, ඒ කියන්නේ ඔයාට අපි උදාහරණයක් විදිහට සතෙක්ගේ ෆොටෝ එකක්. ඔයාට පුළුවන් ඒ සතා ගැන විස්තරය දීලා ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඔයාට සිටුේෂන් එක මොකද්ද? එතකොට ඒ සතා මොන වගේද වෙන්න ඕනේ, මොන පාටින්ද වෙන්න ඕනේ, ඒ හැමදේම ඔයාගේ හිතේ තියෙන හැමදේම එකතු කරලා දාලා ඔයාට හිතේ තියෙන ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒකට දැන් ඔයා ස්ටුඩියෝ ගානේ කියලා රස්තය අදු වෙන්න ලොකු ගණන් දීලා රස්තය අදු ගන්න අවශ්‍ය නැහැ. ඔයාට ඊ타මාත්ම ලේසි ක්‍රමයකට ඊ타මාත්ම පහසුවෙන් ඕනම වෙලාවක ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒක මම අද ඔයාට කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම මම ඔයාට කියලා කියනවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ වගේ AI සම්බන්ධ ඕනම වීඩියෝ එකක් අපි ඕගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් ඒ වගේම channel එකට like එකක් දෙන්න, වීඩියෝ එක share කරන්න යාළුවෝ අතර. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ අපිට දෙන්න පුළුවන් උපරිම support එක. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. right. ඉතින් මම කමෙන්ට් බොක්ස් එකේ දාන්න ලින්ක් එක. ඔයාට පුළුවන් ඒ ලින්ක් එක ටච් කරලා මෙන්න මේ විදිහට මේ ස්ක්‍රීන් එකේ පේන ඉන්ටර්ෆේස් එක පේන ඔයාට සයිට් එකට එන්න. ඉතින් මේක www.leonardoai.com කියලා තමයි මේක අපි සර්ච් කරන්නේ. ඉතින් ලියනාඩෝ එකෙන් ඔයාට ඕනම වර්ගයේ ඉමේජ් එකක් ඕනම සයිස් එකකින් හදාගන්න පුළුවන්. ඉතින් මේකට මුදල් ගෙවන්න නැතුව ඔයාට අවශ්‍ය කරන දේවල් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ දවසකට දෙනවා ඔයාට ක්‍රෙඩිට් 150ක්. ඔයාට ඒකේ ඔයාට අවශ්‍ය කරන ඉමේජස් ටික දවස ඇතුළත හදාගන්න පුළුවන් හැකියාවක් තියෙන එක Gmail address එකේ. ඉතින් ඔයාට ගොඩක් හදාගන්න අවශ්‍ය නම් Gmail address 2-3ක් හදාගත්තාම ඔයාට ඒවට අදාළ ඒවත් එදා දවස් ඇතුළත ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ සල්ලි ගෙවන්නම ඕනේ නැහැ. ඔයාට ෆ්‍රී වැඩ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. right. ඔයාට අවශ්‍ය ඕනම ඉමේජ් එකක් ඔයා මෙතන ටයිප් කරන්න. හරි. දැන් මම මෙතන ටයිප් කරනවා. මට අවශ්‍ය ඉමේජ් මොනවද? description එකේ මට අවශ්‍ය ඉමේජ් එක මොකද්ද? මම දැන් දානවා මෙතනට I want elephant location at main road. ඉතින් මම මේ විදිහට දාලා අර තියෙන්නේ දැන් මේක ජෙනරේට් කරන්න. ඉතින් ඔයාලට තව ඩීටේල්ස් මේකේ දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ටයිප් කරන එක පාලා බැයි නම් ඔයාලට පුළුවන් chat GPT වලට මේ විස්තර දීලා ඔයාලට ලස්සන prompt එකක් අරගෙන ඒ prompt එක මෙතන copy කරලා ඔයාලට මෙන්න මෙතන ජෙනරේට් කියන එක දකුණු අත පැත්තේ තියෙන්නේ. ඒ ජෙනරේට් කියන එක ඔයා ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ඊටමත්ම පොඩි වෙලාවක් ඇතුළත ෆොටෝස් ටිකක් එනවා. ඒ ඔයාලට පහළට ගියොත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ඒ ටික පෙන්නයි. ඔයාලට ෆොටෝස් 4ක් එනවා. ඒ 4න් කැමති ෆොටෝ එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් ෆොටෝස් 4ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැති මම දැම්මේ එලිෆන්ට් කෙනෙක් ඕනේ. ඒ එලිෆන්ට් මේන් රෝඩ් එකේ ඉන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සන මේ වගේ ෆොටෝස් ඔයාලට ඕනම දෙයක් හදාගන්න. ඉතින් මේකක් කරගන්න ඔයාලට කොහොමත් ඉමේ ස්ටුඩියෝ ගානේ රස්තය අදු වෙන්න ඕනේ නැහැ. ඔයාලට ඔයාගෙම කියලා ඔයාලට මොන විදිහට හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකදී ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු අයින් කරනවා නම් ඔයාලට අයින් කරගන්න පුළුවන්. ඒ වගේ තව එක එක ඩීටේල්ස් මේකේ prompt එකේ add කරලා ඔයාලට මේක හදාගන්න පුළුවන් ලස්සන විදිහට. ඉතින් මේකෙන් අපි වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියන එක ඊළඟට බලමු. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේක යොදාගෙන මේ අලියා මහපාරේ ඇවිදින වීඩියෝ එකක් අපි හදමු. ඉතින් ඔයාලට තියෙන්නේ channel එක subscribe කරන්න. bell icon එක all icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් ඒ වීඩියෝ එක ඔයාලට දාන සැලින්
බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි.